හරි. දැන් අද අපි බලන්නේ කොහොමද බ්ලොග් සයිට් එකක් තමන්ටම කියලා බ්ලොග් සයිට් එකක් හදාගන්න කොහොමද කියලා තමයි අපි බලන්නේ. ඇත්තටම කිව්වොත් මේක හරිම ලේසි හදාගන්න විදිය මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් කොහොමද හරිම ලේසියෙන්ම බිගිනර් කෙනෙක්ට කියන්නේ ආරම්භයේම ලේසියෙන්ම බ්ලොග් එකක් ක්‍රියේට් කරගන්න කෙනෙක්ට කොහොමද ඒක හදන්නේ කියලා. මුලින්ම ඔයාලගේ බ්‍රවුසර් එක දැන් ඕපන් කරගෙන මම Chrome හරි ඔයාලා යන්න බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඒකේ මුලින්ම ටයිප් කරන්න blogger.com දැන් blogger.com කියලා ගහුවාම මේ සයිට් එකට එනවා. දැන් නිකන් normal search කරලා ඔයාලගේ මෙහෙම ආවොත් blogger කියලා මෙන්න මේ සයිට් එක blogger.com කියන මෙන්න මේ සයිට් එක මේකට යන්න. දැන් හරි. දැන් අපි ඉන්නේ ඒ සයිට් එකේ. දැන් ඒ සයිට් එකේ මෙතන ඔයාලට පේන ඇති අපේ account එක වැටලා හිතන්න දැන් ඔයාලට මෙතන account එක වැටලා නැහැ කියලා. ඔයාලා මෙතනට ගිහිල්ලා ඔයාලගේ email එකට sign in වෙන්න. ඒ කියන්නේ ඔයාලගේ email එකෙන් මේකට log වෙන්න. ඒක හරිම ලේසියි. මේකෙන් log වෙන්න. ඔයාලගේ site එකට ගිහිල්ලා මේ site එකට ගිහිල්ලා මෙතන ID තියෙනවා ඔයාලගේ මූණ ප්‍රොෆයිල් එක පේන මෙතන ප්‍රොෆයිල් එකට ගිහලා log වෙලා නැත්නම් අලුතෙන් account එක create කරගන්න නම් එතන ඔබලා sign in වෙන්න. දැන් මේ වගේ sign in වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දැන් මේක තමයි blog එක අපි අප්ලෝඩ් කරන site එක. මුලින්ම අපි දැන් blog එකක් හදා ගන්න ඕනේනේ. blog එක හදාගන්නේ මෙතන තියෙන create blog. ඉතින් cursor එක මම පෙන්නන්නේ blogger sorry මම ඔයාලට පෙන්නන්න තාට. මේ මෙතන තියෙන create blog කියලා එකක්. අන්න හරි. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයාලට නම දාන්න එනවා. blog එකේ නම. මම නමක් කලින් ලෑස්ති කරගෙන හිටියා. ඒ නම මම කොපි කරලා මෙතනට දාන්නම්. ඔයාලා දාන නම දාන්න. දැන් මම දැම්මේ techverse by Terran. ඒක තමයි මම දාපු නම. ඊට පස්සේ මේ next කියන එක ක්ලික් කරන්න. හරි. දැන් address එකක් දෙන්න ඕන. දැන් මේක ඒ කියන්නේ දැන් අපි site එකක් නේ හදන්නේ. අපිට මේක site එකක් නේ. දැන් ඒකට අපේ site එකට නමක් දෙන්න ඕනේ. අන්න හරි. දැන් මේක තමයි අපි දෙන්න ඕනේ නම. දැන් අපිට මේක ඇතුලේ නමක් දෙන්න පුළුවන් කැමති. දැන් මම දෙන්නේ මෙන්න මේ නම. කලින් කොපි කරලා තමන්ගේ බ්ලොග් එකේ නමම මෙතන දෙන්න පුළුවන්. හරි. මම දැම්මා Terran's Techverse. හරි. දැන් මම දැම්මේ Techverse by Terran කියලානේ ඇඩ්‍රස් එක කියන්නේ. මගේ බ්ලොග් එකේ නමට මම ඇඩ්‍රස් එක විදිහට දැම්මා URL එකේ දාන්න ඕනේ ඇඩ්‍රස් එක විදිහට Terran's Techverse. හරි. ඔයාලගේ බ්ලොග් එකට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක සේව් දෙන්න. මෙතන වඩන පුස්සින් කියලා ටැප් කළා හරියටම හරි. දැන් මෙහෙම තමයි මුලින්ම පෙන්වන්නේ. කිසිම දැන් මේ පෝස්ට් එකක් නැහැ කිසිම. ඊට පස්සේ මෙහෙම තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා pages post දැන් අපි අලුතෙන් post එකක් දානවා. මෙහෙම new post කියලා දාන්න පුළුවන්. theme එක මොනවා වගේද අනන් දාන්න පුළුවන්. මුලින්ම මම කරන්නේ theme වලට ගිහිල්ලා අපි කැමතිම theme එකක් select කරගන්නවා. මොන වගේ blog ඒවත් කියනවා. අපි එතන ගොඩාක් theme තියෙනවා. මේවා කැමති එකක් අපිට දාන්න යන්න පුළුවන්. අපි දාන blog එකේ හැටියට මොන වගේ theme එකක්ද ගැලපෙන්නේ කියලා තමයි මෙතනින් පෙන්නන්නේ. මේ තියෙන එක එක blog ideas. මෙතනින් කැමති එකක් ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලා කැමති විදිහට හදන්න. දැන් ඔයාලට හදලා පෙන්නන්න. දැන් මේක දාන්න. ඉතින් ඊට පස්සේ මේකේ තියෙනවා customize apply. මුලින්ම apply කියන එක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ මෙතන වැටෙනවා this theme gadget are currently marked heading මේ එක got it කියන එක දෙන්න. මේ වගේ වැටේ.
හරි. දැන් තීම් එක ඇප්ලයි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කස්ටමයිස් කියලා. අන්න ඒක ඔබ. හරි. දැන් ඔයාලට පේනවා ඇති මගේ බ්ලොග් එක මම ඩිසයින් කරලා කරන්න යන්නේ. තාම කිසිම පෝස්ට් එකක් දාලා නැහැ. ඒක තමයි මෙහෙම පෙන්නන්නේ. මම දාපු නම උඩින්ම වැටලා තියෙනවා TechQuest by Terra. හෝම් එක සර්ච් බාර් එක හෝම් කියන ඒ ටික තියෙනවා. අපිට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක මෙතන තියෙනවා. එතනට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක දාන්නේ. මෙතන ක්ලික් කරාම මෙතන අපිට කැමති එකක් දාන්න පුළුවන්. දැන්ට මම මෙතන තියෙන එකක් දාන්න. හරි. ඊට පස්සේ ඒක done දෙන්න. හරි. මේක තමයි දැන් ලොග් එකේ පිටවසල වල බෑග්ග්‍රවුන්ඩ් එක. හරි. ඊට පස්සේ තියෙනවා adjust widths කියලා. width එක එහෙම ඕනනම් හදන්න පුළුවන්. පොඩ්ඩක් මෙහෙම කොටට හදනවද කොහොමද නැත්නම් එහෙම දැන් ඒක කරලා බලද්දී ඔයාලට පේනවා ඒකේ මොකද්ද වෙන්නේ කියලා. සයිඩ් බාර් එක කොහොමද දෙන්නේ ඒ ටික වෙන්නේ. ඊට පස්සේ ලේඅවුට් වලට ගිහිල්ලා හරි. මේකේ තියෙනවා new bar header එකේ පෙන්නනවා TechQuest by Terra header. හරි. දැන් මෙතන තියෙනවා column කොහොමද හදන්නේ? ඊපස්සේ කොහොමද search කරන්නේ? දැන් මෙතන තියෙන විදිය තමයි ඒක හැදෙන්නේ. දැන් layout එක අපිට මේ මෙතන තියෙනවා body layout එක එක විදිහට. එහෙම දාන්න පුළුවන්. මේ විදිහට එන විදිහට දාන්න පුළුවන්. මේකේ ගොඩක් විස්තර ටිකක් තියෙනවා. මම normal දැන් මේ හදන්නේ මේක දාලා මේ විදිහට දාලා තියන්න. හරි. ඒක select කරලා ඉස්සර පස්සේ මෙතන advanced කියලා එකක් තියෙනවා. අපිට ඒකේ color පාට වෙනස් කරන්න ඒ ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ ටික අපිට කැමති විදිහකට එක් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒකෙන් අයින් වුණාම හරි. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට ෆොටෝ එකක් දැම්මා. ඊට පස්සේ width එක ඒ ටික කරා. layout එක එන්නේ කොහොමද කියලා බලමු. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා save කියලා එකක්. ඒක save දීලා මේ blog කියන එක උඩ ක්ලික් කරන්න. හරි. දැන් අපේ වෙතෙන්ට එනවා. දැන් අපි බලමු කොහොමද post එකක් දාන්න කියලා. හරි. හරි. post එක දාලා දැන් මෙතන තියෙනවා new post කියන එකට ගිහිල්ලා මෙතන අපි දාන බ්ලොග් එක ටයිප් කරන්නයි තියෙන්නේ. හරි. මේක පැරග්‍රාෆ් එකක් විදිහට තියෙන්නේ. මුලින්ම හිතන්න මම දානවා බ්ලොග් එකක් මුලින්ම ඉන්න මම සාම්පල් බ්ලොග් එකක් දානවා. මේක ගන්න. හරි. මේක තමයි ටයිටල් එක දාන්නේ. ටයිටල් එක මේක දානවා. මේක මෙතන පේස්ට් කරනවා. දැන් පබ්ලිෂ් කරපු දවස ඒ ටික හදන ටික පෝස්ට් එක සෙටින් ලින්ක් එක කොහමද ඒ ටික තමයි මේක වැටෙන්නේ. හරි. දැන් මේකේ විස්තර ටික ටයිප් ආවලට කැමති විදිහට පින්තූර ඇඩ් කරන්න පුළුවන්. පින්තූර ඇඩ් කරලා ඒවා කැමති විදිහට ඔයාලට දාන්න පුළුවන්. හරි. මේක තමයි දැන් මගේ පළවෙනි ආටිකල් එක. හරි. හරි. ආටිකල් එක මේක තමයි මගේ පළවෙනි. ටයිටල් එක ඉතින් ටයිටල් කියලා මෙතන එක. දැන් අපි මෙතන දාපු ටයිටල් එක මම එතනට දෙන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රීවියු කියලා එකක්. ඒකේ බුවාම අපිට මොන වගේද එන්නේ කියලා බලා ගන්න පුළුවන්. මම ක්ලික් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ අපේ සයිට් එක ලොග් වෙනවා. අන්න හරි. මේ අපේ සයිට් එක දැන් අනිත් අයට පෙන්වන විදිහ. අපේ ඒ ආටිකල් එක පෙන්වන විදිහ. සයිට් එක නෙමෙයි සාහන්න ආටිකල් එක පෙන්වන විදිහ.
දැන් මේක තමයි මාතෘකාව. දැන් මේ ආටිකල් එකේ විස්තර ටික තියෙන්නේ. එයාට වැටෙනවා මොකද කවද්ද ඒක ලිව්වේ ඊට පස්සේ කාට් එක කමෙන්ට් දාන්න සෙක්ෂන් එක මෙතන තියෙනවා. හරි. මෙතන තියෙනවා කොහොමද PC එකට පේන්නේ, ටැබ් එකකට පේන්නේ කොහොමද, ෆෝන් එකකට කොහොමද පේන්නේ. يعني ෆෝන් එකකින් බලනවා නම් අපේ සයිට් එක කොහොමද පේන්නේ එහෙම කියලා මෙතන පෙන්නනවා. හරි. හරි. ඊට පස්සේ එතනට හරි. දැන් මේක මෙහෙම කරානේ. හදුවනේ. ඊට පස්සේ මේක දාන්නේ ඊට පස්සේ මෙතන ලේබල්ස් ඔයාලට දෙන්න පුළුවන්. දැන් මම මේක AI ගැන හදපු එකක් නේ. මෙතන AI කියලා ටයිප් කරනවා. එතකොට ඒ ලේබල් එක වැටෙනවා. හරි. මේ පබ්ලිෂ් කියලා තියෙන අන්න පබ්ලිෂ් කියන එක ගිහුවාම දැන් මේක අපේ බ්ලොග් එකේ පබ්ලිෂ් වෙනවා. අන්න දැන් මෙතන පෙන්නනවා අපි දාපු ආටිකල් එක. අපේ පළවෙනි බ්ලොග් එක. හරි. දැන් මේ ස්ටේටස් කියන එකේ view එකේ පෙන්නන්නේ කී දෙනෙක් අපේ බ්ලොග් එක බැලුවද? අපි බ්ලොග් එක බැලුවද? කොච්චරක් පෝස්ට් තියෙනවද? දැන් පේජ් කොච්චරක් තියෙනවද? දැන් මේ හදපු පළවෙනි පාරින් ඉන්න කිසිම දෙයක් පෙන්නන්නේ නැහැ. බ්ලොග් දාගෙන යද්දි තමයි ඒ ටික පෙන්නන්නේ. අපිට ෆලෝවර්ස්ලා කොච්චරක් ඉන්නවද? ඒ ඔක්කොම ටික මෙතනින් බලා ගන්න පුළුවන්. කමෙන්ට්ස් වලට ගියාම අපේ බ්ලොග් එකේ කට්ටිය දාන කමෙන්ට්ස් ටික මෙතන පෙන්නනවා. හරි. ඊට පේජස් වලට ගියාම තාම පේජස් ක්‍රියේට් කරලා නැහැ. මෙතන පේජස් ටික තියෙනවා. අපි ලේඅවුට් එක බලුවානේ. එතන තීම් එකේ තියෙන ඒ ලේඅවුට් එක තමයි මෙතන වෙන්නේ. අපි කලින් ලේඅවුට් එක තෝරගත්තේ. අන්න ඒ. සෙටින් වලට ගියාම ඔයාලට පුළුවන් අපේ ටයිටල් එක මෙතන පෙන්නනවා. අපේ මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. අපේ ටයිටල් ඒ කියන්නේ අපේ බ්ලොග් එක කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක. කට්ටියට දැනගන්න. මම දෙන්න. ඒ වගේ එකක් දෙන්න. මේක ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. හරි. බ්ලොග් එකේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා මෙතන වැටලා තියෙනවා. මෙතන අපි සිංහලෙන් දාන්න නම් ඒක අපිට අපේ භාෂාව තෝරන්න පුළුවන්. මම හිතන්නේ සිංහල තාම නැද්ද කොහෙද? ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. හැබැයි ඒක නැති වුණත් අපි ඉංග්‍රීසියෙන් දාන්නේ. අපි පෝස්ට් එකක් ක්‍රියේට් කරද්දී අපි අයිනි පෝස්ට් කරද්දී අපිට සිංහලෙන් ටයිප් කරන්නත් පුළුවන්. මේ වගේ මම හදුවා. ඒක සිංහලෙන් අටලා ඒ කියන්නේ අපිට සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් ඉංග්‍රීසි දාලා තිබ්බට සිංහල ෆොන්ට් එකෙන් ටයිප් කරන්න පුළුවන්. හරි. දැන් අපේ බ්ලොග් එක අපි හදාගෙන ඉවරයි. දැන් කොහොමද අපි බ්ලොග් එක බලන්නේ? දැන් අනිත් අයට කොහොමද පෙන්නන්නේ? එතන තියෙනවා view blog කියලා එකක්. ඒකේ වන්. ඒකේ ගුහම අපේ site එකට යනවා. මේදී අපේ site එක තමයි දැන් අපි බලුවා. අතන උඩ පෙන්නනවා අපේ site එකේ නම. terranspecpers.blogspot.com. හරි. දැන් අපි දාලා තියෙන ආටිකල් ටික මේක පෙන්නනවා. නැත්නම් අපි ආටිකල් ටික මේක පෙන්නනවා. දැන් අපිට මේක වෙනස් කරන්න පුළුවන්. මොකද දැන් අපි මේක මේ විදිහට බලලා තියෙන්නේ. හරි. මේ කොහොමද දැන් මේකේ පෝස්ට් ගියාම හරි. දැන් අපි බ්ලොග් එකක් සම්පූර්ණයෙන් හදාගෙන ඉවරයි. දැන් බ්ලොග් එක ඔයාලා කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා කැමති තමන් ලස්සන විදිහට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා වෙනස් කරගන්න ඕන නම් අපිට කැමති තීම් එකක් දාන්න ඕන නම් තීම් වලට ගිහිල්ලා මේක කරන්න පුළුවන්. දැන් අපේ බ්ලොග් එකේ මෙහෙමනේ තියෙන්නේ. දැන් අපි තීම් එක කස්ටමයිස් කරන දැන් තීම් එකක් දාගත්තා. තීම් එක කස්ටමයිස් කරන තැනට ගිහිල්ලා දැන් මේක කොහොමද දෙන්න ඕනේ? ඒවා අපිට හදන්න පුළුවන්. කොහොමද දෙන්නේ? ඒ ඔක්කොම හදන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට තමයි සරලවම අපි බ්ලොග් එකක් ක්‍රියේට් කරගන්නේ. දැන් අපිට මේකේ හම්බ වෙනවා නම.
දැන් මෙතන පේනවා ඇති නම blogs.com කියන එක. දැන් මම හදපු blog එකේ නම මෙතන උඩින් වැටලා තියෙනවා. මේ මම description එකක් දැම්මා. description එකේ නම මෙතනින් වැටලා තියෙනවා. අපිට ගොඩාක් blog මේකට දාන්න පුළුවන්. හරි. ඉතින් මෙහෙම තමයි සරලවම blog එකක් create කරගන්න. blog site එකක් create කරගන්න. දැන් මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද දැන් මේක share කරගන්න ඕනේ. මම share කරා. දැන් share කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයාලට මෙතන දැන් අපේ URL එක තියෙන්නේ. මේක copy කරලා කැමති කෙනෙක්ට යවන්න පුළුවන්. මේක තමයි අපේ blog එක. මේක තමයි අපේ blog එක කියලා කැමති කෙනෙක්ට යවන්න පුළුවන්. එතකොට දැන් ඒ blog එක යවලා ඒක නේ link එක ක්ලියර් ඔබලා යනවනේ. එයාලා කෙලින්ම ඉන්නේ අපේ site එකට. දැන් comments දාන්නේ කොහොමද? දැන් කෙනෙක් comments දානවා නම් එයාලට පුළුවන් comments දාන්න. හරි. හිතන්න මම දැන් මේක බැලුවා. හරි. මම comment එකක් දානවා good කියලා. හරි. ඊට පස්සේ publish කරාම අපේ comment එක වැටෙනවා. දැක්කත්. දැන් මෙතන comment එකක් දැම්ම කියලා වැටෙනවා. අපේ blog එක edit කරන තැන හරි. ඊටසේ comment section එකට ගියොත් අපි ආයෙ refresh කරමු. හරි. දැක්කද? අපිට එන comments මෙතන වැටෙනවා. දැන් මෙතන දැන් මම තුන් සැරයක් දැන් බැලුවනේ. අද තුන් දෙනෙක් මේක බලලා. එහෙම කියලා මේක පෙන්නනවා. කී දෙනෙක් බැලුවද? post තියෙන මොනවාද? එහෙම අපිට page හදන්න පුළුවන් තව ගොඩක්. ඒ විදිහට තමයි සරලවම blog එකක් create කරගන්න. මම හිතනවා ඔයාලට මම කියලා දුන්න එක තේරෙනවා ඇති කියලා. හරි. දැන් මම දැන් අර කලින් දාපු theme එකනේ. හරි. දැන් මේ මම තව අලුතෙන් theme එකක් දැම්මා. දැන් මේක පේන්නේ මේ විදිහට. දැන් එක එක theme ඔයාලට දාන්න පුළුවන්. ඒ දාන theme එක යනකොට ඔයාලගේ කොහොමද blog එක පේන්නේ කියලා ඒක වෙනස් වෙනවා. දැන් මම මේ theme එක apply කරා. හරිද? දැන් මේ theme එකේ පෙන්නන්නේ මේ විදිහට. අපේ blog එක. දැන් මම මේ අලුත් theme එකක් දැම්මා. දැන් මම මේ වගේ site එකට ඇවිල්ලා ඉන්නේ. හරි. දැන් මේ විදිහට තමයි ඒක වෙන්නන්නේ. මෙතන පෙන්නනවා මගේ articles. දැන් මේකනේ. ඊට පස්සේ ඒක ගිහුවාම ඒ article එක උඩ ගිහුවාම ඒ article එකේ සම්පූර්ණ විස්තරේ මොකද්ද මම දැන් මේ type කරේ කියලා ඒක පෙන්නනවා. හරි. ඉතින් මේ විදිහට ඔයාලට එක එක විදිහේ theme අර මං theme ගන්නවා කියවතනින් පෙන්නන එක එක විදිහට ලස්සන theme දාලා හදන්න පුළුවන්. ඉතින් thank you ඔයාලට මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් හිටියට. මම හිතනවා blog එකක් create කරගන්න විදිය ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා.